අපේ කොච්චර මාධ්‍යවේදීන් අතුරුදහන් වුණාද? මාධ්‍යවේදීන් අමුමුවෙන් මැරුවද? එහෙම භීෂණයකට කිසිම ඉඩක් නැහැ මේ දූපතේ. අලුම්බ බලු ඝාතනයක් සිදු වුණා. බ්‍රිතාන්‍යයේ සිට සංචාරයට කුරාම් ෂේක් ඝාතනය කළ සහකාරිය දූෂණය කළ මහින්ද රාජපක්ෂ අපේ අප්පච්චි නේචර් හෝටලේ පැවති නත්තල් සාදයේ අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩේමට නොදී ඇය ඇඳ සිටි කළු පාට යට කලිසම නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණි. කොරියානු භාෂාව පිළිබඳ කොරියාවේදී වසර 5ක් සරසවි අධ්‍යාපනය ලැබමින් අපි සති 3ක් තංගල්ලේ හෝටලේ ඉඳලා යන්න යාවේ. අපි අමුසමියන් ලෙස හැසිරුණා. ඔය හෝටලේට මම ගියා. දැන් මට මේ මොහොතේ මතක් වුණේ මට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. මම කුරාම් එක්ක මත්පැන් පානය කරා. දිගටම මට පහර දුන්න නිසා මාව බිමට ඇදගෙන වැටුණා. කොහොමද රටේ භීෂණය? අයිබෝවන් ඔබට සැනසෙන්න කාරණා ගොඩක් තියෙනවා. ගිය අවුරුද්දෙන් පස්සේ අපි හොය ඉන්න ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා ළඟා කරගන්නට. හැබැයි මේ ආපු ක්‍රමයක් එක්ක අපිට සැනසෙන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ලබාගත් දේවල් තියෙනවා. ඔබට ඉතිහාසයේ සමහර දේවල් වර්තමාන සමාජයට අමතකයි. අපි කොච්චර භීෂණ සමවල් වල හිටියද කියලා. අපේ කොච්චර මාධ්‍යවේදීන් අතුරුදහන් වුණාද? මාධ්‍යවේදීන් අමුමුවෙන් මැරුවද? තාදුදීන්ල වගේ ක්‍රීඩකයෝ රගර් ක්‍රීඩකයෝ කොහොමද ඝාතනය වුණේ? කාගේ කාලේ දේවා? කාගේ නිර්මාණයන් දේවා කියලා. එහෙම එකේ අපි මේ අත්පත් කර ගත්තා වූ දේවල් සුළු කොට තකන්න බෑනේ. මේ අපි අත්පත් කරගත්ත දේවල්. ඉතින් ඒ නිසා නැවත එහෙම භීෂණයකට කිසිම ඉඩක් නැහැ මේ දූපතේ. අර වර්තමානයේ සමාජයේ අර තරුණ පරපුර දන්නේ නැහැ. ඒවා මතක් කර දීමක් හැටියට පේනව නේද එදා රාජපක්ෂලා කොහොමද හැසිරුණේ කියලා. දැන් කොහොමද බලය නැති වෙලත් රටේ මිනිසුන්ගේ මුදල් වලින් නඩත්තු වෙන හැටි. බ්‍රිතාන්‍යයේ සිට සංචාරයට කුරාම් ෂේක් ඝාතනය කළ සහකාරිය දූෂණය කළ තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති මේ වෙනකොට හිරගෙදර ඉන්නේ. ඒවා සිදුවේ මහින්ද රාජපක්ෂ අපේ අප්පච්චි. අපි වෙනුවෙන් අපිට හුස්ම දීපු මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ සමග දේශපාලනය කිරීම අපරාධ කිරීමට ලැබුණු වරප්‍රසාදයක් බවට පත් වී තිබිණි. අනෙක් අතට අපරාධ කිරීමෙන් පසු අපරාධකරුවා ආරක්ෂා කිරීමට දේශපාලන නායකත්වයේ සැමවිටම සූදානමින් සිටින බව එලිපිටම පෙන්වීය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඇත. යුද ජයග්‍රහණයෙන් සහ මැතිවරණ වලින් පිට ලබන ජයග්‍රහණ වලින් අසීමිත බලයක් ජනතාව තමන් වෙත පවරා ඇති බව මහින්දගේ දේශපාලන ගෝල බාලයෝ කල්පනා කළහ. මේ තත්ත්වය කොතරම් නරක අතට හැරුණේද යත් මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ කැබිනට් මැති ඇමතුරු පමණක් නොව ප්‍රාදේශීය දේශපාලඥයින් පවා අන්ත දූෂිතයෙන් වංචනයකින් මහජන දේපල ගසා කන්නම් බවට පත්විය. ඒ බව හොඳින්ම පැහැදිලි කර ගැනීමට 2011 වසරේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමා ඔහුගේ රෂියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනාට පහරදී සමූහ දූෂණය කළ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සිදුවීම හොඳට ප්‍රමාණවත්ය. එම චෝදනාවට ප්‍රමාණවත් පරිදි සාක්ෂි තිබියදී පවා අධිකරණ ක්‍රියාමාර්ගයේ පමා කිරීමට එවකට ආණ්ඩුව අධිකරණයට බලපෑම් කළ අතර බ්‍රිතාන්‍ය රජය ඒ පිළිබඳ දිගින් දිගටම සිය කනස්සල්ල ලංකාවේ රජය වෙත පළ කළේය. එම දෙස් විදෙස් බලපෑම් සියල්ලට අවසානයේ කන් දෙන්නට සිදු වූ නිසා විත්තිකරුවන්ට දඩුවම් ලබා දීමට අධිකරණයට සිදුවිය. මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා අධිකරණයට ලබා දුන් සාක්ෂි අනුව සිද්ධිය මෙසේය. මෙතැන් සිට හොඳට අහන්න. කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා සාක්ෂියට කැඳවා තිබුණු අවස්ථාවේ රුසියන් භාෂාවෙන් සාක්ෂි දුන් ඇයගේ සාක්ෂි සිංහලට පරිවර්තන කරනු ලැබ්දේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ රංජන දේවමිත්‍ර සේනාසිංහ මහතා විසිනි. ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතා විසින් මෙහෙවන ලද පැමිණිල්ලේ සාක්ෂිය ඇය පැය ගණනාවක් එක දිගට සාක්ෂි දුන්නාය. वर्ष 2011 දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රියේ නේචර් හෝටලේ පැවති නත්තල් සාදයේ අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩේමට නොදී
තමන්ට පයින් පහර දුන්නේ මෙහි පළමු විත්තිකාර ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම් නොහොත් රවීන්ද්‍ර නම් තැනැත්තා බව ඔහු සිටි විත්තිකූඩු ළඟට ගොස් ඔහුව පෙන්වමින් විවෘත අධිකරණයේදී ඇය හඳුනාගත්තාය. එසේම එදින ඇය ඇඳ සිටි කළුපාට යට කලිසම නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. රැවුල කැපීමට යොදා ගන්නා බ්ලේඩ් තලයක් සමග තිබූ කොටස් 3ට ඉරාත් කපන ලද කළුපාට යට ඇඳුම තමා ප්‍රිය කරන තමාගේ යට කලිසම බව ඇය අධිකරණයේදී කියා සිටියාය. තමන් 1988 වසරේදී උපන් බවත් දැනට වයස අවුරුදු 25ක් වන අතර රුසියාවේ පරිපාලන සහකාරීවරයෙක් ලෙස කටයුතු කරන බවත් කියා සිටියාය. කොරියානු භාෂාව පිළිබඳ කොරියාවේදී වසර 5ක් සරසවි අධ්‍යාපනය ලැබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් බව කීවාය. ඇය තවදුරටත් මෙසේ පවසමින් පැමිණිල්ලේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාය. මගේ පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. අපි හඳුනාගත්තේ 2009 අගෝස්තු කොරියාවේදී. ඔහු රතු කුරුස සේවයේ යෙදුණු කාලේ අපි පෙම් කළා. සමීප සම්බන්ධයක් තිබුණා. 2011 දෙසැම්බර් 17 ලංකාවට එන්න තීරණය කරේ නිවාඩුවකට. මම ආවේ රුසියාවේ ඉඳලා. කුරාම් ආවේ පලස්තීනයේ ඉඳලා ඕමානයේ හරහා. ඒ කාලේ ඔහු ගාසා තීරයේ රැකියාව කරේ. අපි සති 3ක් තංගල්ලේ හෝටලේ ඉඳලා යන්න යාවේ. 17 වෙනි දින අපි හෝටලේට ආවා. එහි කළමනාකාරණී ඇතුළු පිරිස අපිට හොඳින් සංග්‍රහ කරා. ආගන්තුක සත්කාර කරා. මීට කලින් 2011 පෙබරවාරි අපි ලංකාවට ඇවිත් නුවර යාපනයේ සංචාරය කරලා සති 3ක් ඉඳලා ගියා. එවර හිටියේ මිරිස්ස බීච් නැමැති නිකේතනයක. මෙවර තංගල්ලේ අපි සතුටින් හිටියා. අපි හුඟක් ප්‍රේමයෙන් හිටියේ. 2012 වසරේ විවාහ වෙන්න දරුවෝ හදාගන්න වගේ හුඟක් බලාපොරොත්තු තිබුණා. තංගල්ල හෝටලයේදී අපි මුහුදේ නෑ රළපාර සැරහින්ද අපි අඹුසමියන් ලෙස හැසිරුණා. අවසාන වරට 2011 දෙසැම්බර් 23 වෙනි දින රාත්‍රියේ දෙසැම්බර් 25 වෙනි දින නත්තල් සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒකට මේ හෝටලේට ආසන්න හෝටල් වල සිටි විදේශීය සංචාරකයින්ට දේශීය සංචාරකයින්ට ආරාධනා කරලා තිබුණා. මට මතක් වෙනවා මම ඔතනට ගියා. ඔය හෝටලේට මම ගියා. දැන් මට මේ මොහොතේ මතක් වුණේ ඒ සිදුවීම වෙච්ච පියුම් තටාකේ ඔක්කොම මම ගිහිල්ලා මම බැලුවා. දෙසැම්බර් 24 වෙනිදා දවල් මමයි කුරාම් දෙන්නම නත්තල් ගහ සැරසුවා. අපි රාත්‍රී 8:30 විතර සාදේට ආවේ. එතකොට 40ක් විතර පැමිණ සිටියා. සාදේට මම ඇඳගෙන ආවේ කොළ පාට ගවුමුකුයි පාට සෙරප්පු දෙකකුයි. මට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. යම් දේවල් ප්‍රකාශ කළ හැකි ඒ විශිෂ්ට දැනුමක් නැහැ. නත්තල් සාදේ වෙලාවේදී ගිනි මැලයක් දැල්වන්න ඒ සේවකයෝ හුඟක් උත්සාහ කළා. ඒත් මුලදී දැල්ලුනේ නැහැ. ගිනි මැලය දැල්ලුවේ පහුවෙලා බුෆේ ක්‍රමයට සැකසුරු රාත්‍රී ආහාරය අරන් අපි සාදේට එක් වුණා. මම කුරාම් එක්ක මත්පැන් පානය කරා. වොඩ්කා සමග රෙඩ් බුල් තමයි අපි ගත්තේ. ඊට පස්සේ කුරාම් බාර් එකේ කෙනෙක් එක්ක කතා කරමින් හිටි නිසා මම ගිනි මැලය ළඟට ගියා. ඉන් පස්සේ මම වෙරළට ගිහින් ඉක්මනින් කුරාම් හිටිය තැනට ආවා. මම වෙරළ ළඟට ගියා කියලා කවුරු හරි කුරාම්ට කියලා තිබුණා. කුරාම් තරයින් හිටියේ. මා එක්ක කතා කළේ නැහැ. මට හරියට දුක හිතුණා. මට ඇඬුණා. මම නැවත මුහුද ඔබ්බට ගිහිල්ලා වැල්ලේ බිම වාඩි වෙලා හොඳටම ඇඬුවා. ඊට පස්සේ හෝටලේ පැත්තෙන් ඉඳලා ආව ලංකාව පිරිමියෙක් මගෙන් ඇහුවා why are you crying ඉංග්‍රීසියෙන්. ඔව් සුදු පාට කමිසයක් හැඳගත් කැරලි ගැසුණු කොණ්ඩයක් තියෙන කෙනෙක්. මට බය හිතුණා. මම නැගිටලා හෝටලේ පැත්තට දිව්වා. මම පිහිනුම් තටාකේ ළඟට පමණයි යන්න ලැබුවේ. එතනදී මා ප්‍රහාරයට ලක් වුණා. පිරිමි කිහිප දෙනෙක්ම අතින් පහින් මට පහර දුන්නා. ඔළුවටත් ගැව්වා. මම දෑතින් ඔළුව බදාගත්තා. දිගටම මට පහර දුන්න නිසා මාව බිමට ඇදගෙන වැටුණා. ඊට පස්සේ මට පයින් පහර දීලා පිහිනුම් තටාකයට මාව විසි කළා. මම පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න හදද්දි කළු මූණක් තියෙන ලංකාවේ කෙනෙක් සෙරප්පු දැමූ කකුලකින් මට ඔළුවට ගැහුවා. නැවතත් මාව පිහිනුම් තටාකයට වැටුණා. පිහිනුම් තටාකයේ වෙනත් පැත්තකින් මම ගොඩට පැනලා කෑගසමින් කුරාම් හෙව්වා. එතකොට වෙලාව රාත්‍රී 11ට විතර ඇති. මට පහර දුන් කෙනා මට හඳුනා ගන්න පුළුවන්. ඔහු සාදේදී ගෑනු ළමෙක් සමග අශෝභන ලෙස හැසිරුණා. ඇඳලා හිටියේ නිල් පාට ෂර්ට් එකක්. කුරාම් පිහිනුම් තටාකේ එහායින් බිම වැටලා හිටියා. ඔහුට සිහිය තිබුණේ නැහැ. මූණේ කැපුම් තුවාල තිබුණා. මම ඔහුගේ නම කියා කෑ ගැහුවා. ඔහු ප්‍රතිචාර දැක්ුණේ නැහැ. මම ඔහුට කෘතිම ශ්වසනය දුන්නා. ඒත් හරි ගියේ නැහැ. මම කෑ ගැහුවා. ඒත් කවුරුත් ආවේ නැහැ. ඊට පස්සේ මට හිතෙන්නේ මට සිහි නැති වුණා. මම පුදුම විදියට කම්පණයට පීඩාවට පත් වෙලා හිටියේ. මට සිහිය ආවේ රෝහලට ගෙනියන අතර මගදී. මට හිස කැක්කුම හා වමනේ දැනුණා. මාව මාතොරවලට අරන් ගියේ. මට කාගේ ටී-ෂර්ට් අඳවලා තිබුණා. ගවුම ඉන වටා පහළට හෙලා තිබුණා. ඇඟ පුරාම ලේ තැවිලා නිසා ඇඳුම් ගලවලා වෙන ඇඳුම් ඇඳුවා. ඒ වෙලාවේ මට දැනගත්තේ
යට ඇඳුම් නෑ කියලා මට ඇඬුණා. මගේ ඇඟ හා මූණ ඉදිමිලා තිබුණා. ශරීරයේ පුරාම දැඩි වේදනාවක් වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි වේදනාවක් දැනුණා. කරාපිටිය රෝහලින් මාව ශල්‍ය කර්මයකට භාජනය කරා. ඊපස්සේ කොළඹ ලංකා රෝහලට ගෙනිච්ච. එහිදී තමයි දැනගත්තේ කුරාම මරා දාලා කියලා. ඒත් හැමෝම මගෙන් ඒ හැංගුවා. 2012 ජනවාරි 5 වෙනිදා මාව තංගල්ලේ අධිකරණයට අරන් ගියා. හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මට පාර දුන් කෙනා දුටු විටම හඳුනාගත්තා. ඒත් මම ඒ බව නොකියුවේ මගේ ජීවිත ආරක්ෂාව ගැන. මගේ ආරක්ෂාව ගැනවත් විශ්වාසයක් තිබුණේ නැහැ. මට උවමනා වුණේ ඉක්මනින් රුසියාවට යන්න. මේ නඩුවට සහභාගී වෙන්න තානාපති කාර්යාලය හරහා මට දැනුම් දුන්නා. මම රුසියාවෙන් ගිහින් ඒ ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ස්නායු වෛද්‍යවරයෙක්ගෙන් මානසික ස්නායු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. මට ගැඹුරු විෂාදීය නැමැති රෝගයෙන් හටගෙන තියෙන බව වෛද්‍යවරු කියනවා. දැනටමත් මා ඖෂධ බොහොමයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ විවාහයක් ගැන මම හිතුවේ නෑ. කුරාම් මට හිටි සමීපතම ආදරවන්තයා. ඔහුගේ තැනට වෙන කෙනෙකු ආදේශ කර ගැනීම අපහසුයි. මංජුල පෙරේරා තමයි සටහන දාලා තියෙන්නේ. එදවස රාජපක්ෂ රට පාලනය කරන කාලේ කොහොමද රටේ භීෂණය, ඔවුන්ගේ භීෂණය, ඔවුන්ගේ බලය, බලලෝභීත්වය, ඔවුන්ගේ ඒ බලයත් එක්ක ප්‍රාදේශීය මට්ටමින් ඒවා ආරූඪ කරගෙන රටට එන විදේශිකයෝ මරලා දාලා ඔහුගේ පෙම්වතිය සමුව දූෂණයට ලක් කරා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. වර්තමාන අද පරපුර මේවා දන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබලා හිතන්නේ අම්මට උඩු තවම සූත්‍ර පුංචලා මේ රටට යමක් කරා මහින්ද රට බේරාගත් අප්පච්චි කියලා. මේ තියෙන්නේ